බුද්ධං සරණේ සිරස දාරාගෙන ධම්මං සරණේ මිනිස්සුන්ගේ හැඟීම්වල නිර්මාණාත්මක ප්‍රකාශනයක් තමයි කවිය කියන්නේ. ඒ වගේම මිනිස්සුන්ගේ ගමනක වෙහෙස නිවෙත් ජන කවිය. ඒ අතරනුත් තුන් සරණේ කවිය කියන්නේ තුනුරුවන් කෙරෙහි සැදැහැ සිත උපදවන කවියක්. අන්න ඒ නිසයි තුන් සරණේ කවි වරුණාව අරගෙන කොටගල ගහට අපි සිරිපා කරුණා කරන්න යන්න ලෑස්ති වෙන්නේ. අපේ ඇත්තෝ සැදැහැ සිතින් යන මේ ගමනේ වෙහෙසක් නොදැනෙන්න තුන් සරණේ කවි කිව්වේ. ඉතින් මේ ගමනේ වටිනාකම තියෙන්නේ ඒ සංස්කෘතියත් රැකගෙන කරුණා කළොත් නේද? පුරාණ තුන් සරණේ කවි වලින් හදපු කොටගල කහට තුන් සරණේ කවි වර්ණාව පොත දැන් ඔබට PDF එකක් විදිහට ලබා ගන්න පුළුවන්. ඒ වගේම Spotify, YouTube ඔස්සේ ඒට සවන් දෙන්න පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. www.tunsarnekavi.com වෙබ් පිටුව වෙත පිවිසෙන්න. සකිසඳ පෙනේ සම නොලගිර නැගෙන ඉර